සුබ දවසක්. ඉතින් සුපුරුදු විදිහට අලුත් වීඩියෝ ඔයගොල්ලෝ හම්බ වෙන්න ආවා. ඉතින් ගිය සැරේ වීඩියෝ එකේ මම ගෙනාවා මේ බෝංචි වගාවනේ. ඉතින් පිටිපස්සේ බෝංචි ටිකක් පේනව නේද? ඉතින් අද යන මගේ ගෙවත් වගා කරලා තියෙන බටු ටික පෙන්නන්න. ඉතින් මේක පෝර බෑග් වලත් හිටවලා තියෙනවා. ඒ වගේම නිකන් පොළවෙත් හිටවලා තියෙනවා. ඉතින් මේකේ තියෙන ප්‍රතිලාභ ඔයගොල්ලන්ට කියන්න ඕනේ නෑනේ. විශේෂයෙන් මේකෙන් දෙන ආර්ථික වටිනාකම, ලැබෙන ආත්ම තෘප්තිය, ඒ වගේම වසක් විසන්න නැතුව එළවලුවක් ගන්න තියෙන හැඟීම ඉතින් අපිට ලැබෙන මේ දේවල්. ඉතින් ගිහිල්ලා බලමු මේ හොඳ දේවලුත් එක්ක වීඩියෝ එකේ බටු ටික කොහොමද තියෙන්නේ කියලා. ඉන්නේ අපි වගා කරගත්ත බටු ගෙවත්තේ. ඉතින් මේක හිටවලා තියෙන සාමාන්‍ය පොළවේ. හැබැයි මේක හිටවන්න ඉස්සෙල්ලා අපි අඩියක් විතර හාරගෙන මේකට කුකුල් පෝර දාලා සතියක් දෙකක් පරණ කරලා තමයි මේක හිටවගත්තේ. දැන් පළදා මේක මාසයක් විතර කිට්ටු වෙනවා. ඕගොල්ලන්ට පේනව නේද පණු කැදිලි. ඉතින් මේක හොඳට මේ පස කාබනික පොහොර හදලා මේ පණු කැදිලි කියන්නේ හොඳින් පස බුරුල්ලා මේ ශාකයට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. කිසිම රසායනික ද්‍රව්‍යයකින් තොරව හොඳ අස්තැනක් ලබා දෙනවා. සාමාන්‍ය මේ පණු කැදිලි ඉන්නේ මේ පස බුරුල් වෙනවා. ඉතින් හොඳට මේ පස පෝර වෙලා තියෙන්නේ. කුකුල් පෝර කියන්නේ හොඳ පොහොරක්, කාබනික පොහොරක්. ඉතින් ඉස්සරහට යම් මේ තියෙන්නේ බටු. මේ දිගටම හිටවලා තියෙනවා. මේ තියෙනවා කොච්චි. මේ තියෙන්නේ බටු. දැන් බලන්න මේ කරල්. ඉතින් කරල් හැදීගෙන එනවා මාසයක්වත් නැහැ. මේ තියෙන කරල් හැදී. ඉතින් හොඳට සරුවට හැදිලා තියෙනවා. සාමාන්‍ය පොළොව මතු පිට තමයි මේ හිටවලා තියෙන්නේ. මම පෙන්නන්නම් පෝර කවර වල හිටවලා තියෙන බටු ගස් ටික. අපි ඉස්සරහට යමු. මේ දිගටම අයිනේ දෙකේම බටු හිටවලා තියෙන්නේ. ඉතින් මේ දිගටම තියෙනවා. ඉතින් මේ බටු ගස් ටික හොඳට හරි ගිහිල්ලා තියෙනවා. මේ කරල් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ගෙවත්තේ පුළුවන් මේ වගේ සුන්දරව වගා කරගන්න. ඉතින් ඔය තියෙන්නේ මල් පෝච්චි වල ඒ වගේම හාල් උරවර පෝර කවර වල හිටවපු බටු ගස් ටික. ඉතින් අර විදිහටම කුකුල් පෝර දාලා ඊට පස්සේ ගොම පෝර දාලා කොළරොඩු දාලා මේක සතියක් දෙකක් විතර මේක සැර බහිනකන් තියලා වතුර දාලා ඒ දවස් ටිකේ සැර යනකන් ඊට පස්සේ තමයි හිටවලා මේ වගේ සරුසාරව හැදිලා තින්නේ. කිලෝ 1.5 2 3 මේ ගස් වලින් කඩලා තියෙනවා. තාමත් මේ අස්වැන්න දෙනවා. ඉතින් ගෙවත්තෙත් මේ වගේ හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මහල් නිවාසයක දින්නේ. ඒ වගේම ගෙවත්තක් නැත්තම් ඒ වගේම මිදුලක් නැත්තම් ෆ්ලැට් එකේ දින්නේ මල් පෝච්චි එක ලස්සන හිටවලා මේ වගේ පෝර දාලා හදලා හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. හොඳ ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවද මේවා සරුසාරව කොහොමද හැදලා තියෙන්නේ? ගස් හිතා විශාලව හැදලා තියෙනවා. ඒ අර තියෙන පොහොරත් එක්ක තමයි. ඉතින් ලොකු ඉඩකඩක් ඕනේ නැහැ බඩු ගහක් ඉඳ ගන්න. ඉතින් හිටවලා බලන්න. මේක කරන්න පුළුවන් දෙයක්, බැරි දෙයක් නෙමෙයි. ඉතින් හොඳ අස්වැන්නක් ලබා ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ආත්ම තෘප්තිය අපිට ලබා ගන්න පුළුවන්. වසක් විසක් නැතුව ආහාරයක් ඉතින් ලබා ගන්න. ඉතින් මේ වගේ වැඩක් කරලා බලන්න. හාල් කවර එක මල් පෝච්චි එක. යාළුවනේ මේ බටු සාමාන්‍ය පොළවේ පෝර කවර වලයි කොහොමද හිටවලා තියෙන විදිය ඔයගොල්ලෝ දැක්කා. ඉතින් මේ වගේ වගාවක් කරගන්න පුළුවන්. ඉතින් මහල් නිවාසකෙ ඉන්නවා නම් මල් පෝච්චි එක, ඒ වගේම පෝර කවර එකට නැත්තම් හාල් උරේක මේ වගේ බටු හිටව ගන්නත් පුළුවන්. ඉඩමක් තියෙනවා නම් මේ වගේ බටු පැල ටිකක් හදා ගන්න. ගෙදරට වාසියක්, ආර්ථිකයට වාසියක්, ආත්ම තෘප්තියක් සහ වශයෙන් විසින් තුරු ආහාරයක් ගන්න පුළුවන්. ඉතින් ගිහින් එන්න මේ වගේ අලුත් උඩින් ආයේ හම්බ වෙමු.